හෙට තමයි අපි ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න අදත් vlog එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද අපි ඉන්නේ ලග්ගල ටවුන් එකේ. ඉතින් කලින් vlog එකේ වගේම අපි ඔන්න ලග්ගල ටවුන් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. අද තියෙනවා ලග්ගල ටවුන් එකේ පන්සලක පොඩි වැඩක්. ඉතින් ඔයාලට ඒක විස්තරේ පෙන්නන ඔක්කොම දැන් අපි ඉන්නේ ලග්ගල ටවුන් එකේ. මේ තියෙන ලග්ගල ටවුන් එක. මෙතන එහා පැත්තේ බස් ස්ටෑන්ඩ් එක එහෙම තියෙනවා. අපි දැන් පන්සලට යන්නේ. අපි මේ පොඩි වැඩකට කඩේට ඇවිල්ලා ඉන්නේ දැන්. අපි පන්සලට ගිහින් බලමු මොකද්ද අද පන්සලේ අද වෙන්න වැඩේ කියලා. හරි ඉතින් ඔන්න දැන් මම පන්සලේ ඉන්නේ. ඉතින් අද තියෙන උත්සවය තමයි මුල්ගල තැබීමේ උත්සවයක් තමයි තියෙන්නේ අද. මෙන්න මේ විදිහට තමයි මේ පොලිම තියෙන මේ දිගට වලවල් කපලා අරන ඒ වගේ තමයි මුල්ගල් තියන්නේ. ඒ වගේ තමයි නිර්මාණය වෙන්නේ රාහතන් වහන්සේලා ටික. ඉතින් අර පැත්තේට යනකම් මේක දී වෙනවා. අර පැත්තේ බෝධිය ඒ පැත්තේ යනකම්ම මේ රාහතන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙනවා. ඉතින් මේ තියෙන්නේ අද ඒ උත්සවය ගැන තියෙන බෝඩ් එක. අපේ පැත්තේ මාමා කෙනෙක් තමයි මේ පිළිම නිර්මාණය කරන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි මේ පැත්තට ආවේ අද. ඉතින් අපි බලමු මේ අද වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා. අද බද්දාන්සලකුත් තියෙනවා. මේ ඒ මාමලා තමයි එකක් දෙන්නේ. ඉතින් වැඩ කටයුතු ගොඩක් තියෙනවා අද. අපි බලමු කොහොමද අද වැඩේ වෙන්නේ කියලා. මේ ඉන්නේ පියුමන්දයියා. ඉතින් පියුමන්දයිලාගේ තාත්තා තමයි මේ වැඩේ කරන්නේ. මේ තියෙන කාර්යාලය. ඔන්න මෙතන තියෙන මුල්ගල් ටික. ඉතින් මේ ටික තමයි අද තියන්න තියෙන්නේ. ඒක තමයි අද ප්‍රධාන වැඩ කටයුත්ත මේ මෙතන ස්ථානයේ අද වෙන පන්සලේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද වෙන වැඩ කටයුතු කියලා. වැඩ කටයුතු ගොඩක් තියෙනවා අද වෙන්න. අර පැත්තෙන් තව කට්ටිය වැඩ කරනවා. අපි ඊටතර ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ පිළිම වලට අදාළ නම්බර් ටික. ඒ ටික තමයි කට්ටිය බාරගන්නේ පිළිම නිර්මාණය කරද්දී. එයාලට බාර ගන්න පුළුවන් පිළිම. ඉතින් එයාලා දායකත්වයේ දීලා තමයි මේ පිළිම හදන්නේ. ඉතින් මේ නම්බර්ස් දාලා තියෙන්නේ අදාළ පිළිමයට අදාළ නම්බර එක. ගුණාත්මක යෙදවීමක් වෙනුවෙන් සාර ධර්මයන්ගෙන් පිරිපුන් ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් අපි මේ ගෞතම බුද්ධ රාජ්‍යය යලි යලිත් චිරාත් කාලයක් ශ්‍රී ලාංකීය ධරණිතලයේ තුල ස්ථාපිත කරන වස් තමයි වයඹ ආර්ට් ට්‍රස්ට් කලා සංසදිය. ඒ නිර්මාතෘවර හේමු अबे वर्तमान अनुरबी कोस्वत्त मदिदुमान हेमुई अनुरबी कोस्वत्त मदिदुमान मेकाटी उत्तट पेरुटु वेमीन मेकाटी उत्त මුල් වෙමින් ගමක් ගානේ ගමන් කරමින් ඒ වගේම තමයි විහාරස්ථාන සියල්ල ආවරණය කරමින් අද මේ වන විට ශ්‍රී ලාංකීය ගෞතම බුද්ධ රාජ්‍යයේ පුරාවටම බුදුදහම පරපුරෙන් පරිපුරට රැගෙන යන්නට තමයි මේ නිර්මාණශීලීත්වයෙන් යුතුව එකතු වෙමින් සිටින්නේ. ඒ ගමන් මගේ තවත් එක් සුවිශේෂී සම්දිස්ථානයක් තබන්නට ලග්ගල පල්ලේගමට අපි එකතු වුණා. ඉතින් ඒ නිසා අපි ඔබට බොහොම ප්‍රතිබාර සිටින් ආරාධනය කර සිටිනවා. ශ්‍රී ලංකාව තුල නම ප්‍රතිලිත ඔබටත් මෙපින් මතු මෙපින් බිමට අධිපති ලකුහා මුදරවනේ මංගල ශිලාව ප්‍රතිස්ථාපනය කරන්නට සූදානම් වෙනවා. ඒ තමයි අපි නායක ස්වාමීන් වහන්සේ පින්කමක් වෙනුවෙන් දැන් ඉස්සෙල්ලාම මේ මුල්ගල තියන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපේ හාමුදුරුවෝ වහන්සේලා දැන් වැඩම කරනවා මෙතෙන්ට. මේ බෝධීන් වහන්සේ ළඟ තමයි පළවෙනි මුල්ගල තියන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා.
පනිදානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දසේන සත්‍යවත්තේන රෝගා රූප සමිච්ඡතේ අරණීය මත්ත කුසලේන යන්තං සම්පම් පදං අபிසමිච්ඡ සක්ඛෝ දුච්ච සෝජෝච සෝජෝච සමුදයනතිමානි සන්තෝෂකෝ දුබරෝච අප්පතිච්ඡෝච සල්ලෝචි සම්පින්දයෝ නිපමෝච අප්පරස්සෝ ඒ වගේම තමයි අපි කියන්න ඕනේ සමරණය ගමල්ලි උගල බොහොම සූටි දේශනාවක් අපි අමුතමල්ලා කණ්ඩායම් සම්පත්මල්ලා වර සමිතියේ සභාපතිතුමා අපේ සමරණය මන්ත්‍රී ඒ වගේ බාර ගන්න පුළුවන්. ඒකේ වටිනාකමත් ඔය ආරාධනා පත්‍රිකාවේ සඳහන්. සාදු සාදු කටයුත්තේ වෙහෙස මහන්සි වෙන සමරනායක මැතිතුමනි මගේ ගෞරවනීය ආරාධනය පහන්සිලු දල්වන්නට එවැගේම හිත දවසේදී ලංකල පල්ලේගම ශ්‍රී සුබත්තරාම විහාරස්ථානය ඉතාමත්ම බෞද්ධ ඓතිහාසිකමය වටිනාකමක් ඇති දැන් ඔන්න ඔය පිළිම වලට මේ මුදල් ගෙවලා ඒ බාරගත්ත කට්ටිය තමයි දැන් ඔය පිළිම ළඟ හිටගෙන ඉන්නේ. එයාලා තමයි දැන් මුල්ගල තියන්න යන්නේ පිළිම වලට. මේ තව විනාඩි 5කින් වගේ තමයි නැකර තියෙන්නේ. ඔය දිගට ඔය පොලිම මෙන්න මේ විදිහට අන්න අර පැත්තට යනකම් යනවා. හරි ඔන්න ඉතින් අපි බුදු පිළිම වහන්සේලා ඒ ටිකට අපි මේ මුල්ගල තියලා තියෙන දැන් කට්ටිය මේ බාරගත්ත කට්ටිය මුල්ගල තිබ්බා. ඊළඟට වැඩ කටයුතු තියෙන ඉතින් බද්දන්සලේ තමයි. ඒක තමයි ඊළඟට තියෙන වැදගත්ම කාර්යය. ඉතින් ඔන්න දැන් ඉතින් පන්සලේ ඒ වැඩ ටික තමයි දැන් අද කරගෙන ගියේ. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහටත් අපි මොකද වෙන්නේ කියලා. බද්දන්සලේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා. මුල්ගල තවීම අපි එදින නිසා ඔන්න අපි ඒ කටයුත්තේදී ශාරණ ජනසනිකතුමනි මම ගෞරවයෙන් ආරාධනා අසුන් ගන්නට සත්‍ය ප්‍රසංගයන් ගොඩින්බිම තුල අපි හිතුව ප්‍රමාණය ඉක්මවමින් අමිත් මල්ලි මේ වන විට 152ක් ඇන්නත් ඇවිල්ලා මං දැන් දැක්කේ වෙන්න මෙයක් ඉන්නවා මේකේ දැල්ලු දැක්ක මං අදයි දැක්කේ මේ පුතාව ඔව් වනේ ගයම ආත්මස් කිව්වහම බුදුදහම පරපුරෙන් පරපුරට හැලෙකින් යන ගමන් කරන තමයි. ඔව් ඉතින් මේ සමන් ඉදින් මාත් වුණා වෙනුවෙන් ඔබ ගෞරවයෙන් ආරාධනය කරන 2009 මේ මාස 18 වෙනිදා වෙල්ලිමුණි වයිකාල් අන්තිකඩ කරපේදී මෙරටින් පුරන්කඩ යුද්ධ පියතුර සුප්‍රිය දායකත්වය ලබා දෙමින් අයි ඇතින් මාසින් නාරි ජීවිතේ වත්කියු සිමුළු ඉතින් ඉබෙදෙන ස්ථානයක් වගේ අපි ඒ වගේ නිර්මාණත් අපේ සංවිධානයෙන් අපි කරලා මේ රටට බුදුදහම ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ හින්දා අපි මේක මේ වැඩේ අපි ගමු. හරි
හරි ඉතින් ඔන්න අපේ පන්සලේ වැඩ දැන් ඉවරයි. දැන් අපි නාන්න කියලා තමයි යන්න හදන්නේ. මෙතන මේ පන්සලට එහා පැත්තේ ඇලක් තියෙනවා කියලා මම කලින් කිව්වේ. අන්න ඒ ඇලට තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇල ළඟට. මෙහෙම තමයි ඇල ළඟට යන්න තියෙන්නේ. කැලයක් අස්සෙන් ගිහිල්ලා පොඩි මේකක් තමයි තියෙන්නේ. අපි ඉතින් ඊයේ හවස එහෙම නෑවෙත් අද උදේ නෑවෙත් මෙතන ඔයාලට පෙන්වන්න බැරුණා. ඒක උදේ දැන් පෙන්වන්නම් ගැල මාර්ලම ලස්සන පොට්ටයක් තියෙනවා. මේ තියෙන්නේ ඇල. මේක එච්චරම ලොකු වතුරක් යන්නෙත් නෑ. පට්ට සීතලයි. ඔළුව තෙමන්නත් බෑ. උණ ගිහිල්ලා හිටියේ. මගේ රමල් කොල්ලක් තියෙනවා. රමල් බලනවා. මේ ඇල දිගටම පට්ට ලස්සනට ගස් ටිකක් ඇදලා තියෙන්නේ මේ. මාර ලොකු ගස් තියෙනවා. මේ පැත්තේ කුබුක් ගස් එහෙමත් තියෙනවා. අර පැත්තේ බලනකොට කුඹුක් ගස් වල ලස්සන අර පුස්වැල් වගේ ඇදිලා තියෙනවා ගස් වල උඩ ඉන්න. මාරම ලස්සනයි. හරි ඉතින් ඔන්න අපි මේ ලග්ගල වැඩේ ඉවර කරලා දැන් පන්සලෙන් අපි එළියට ආවා. දැන් ලග්ගල ටවුන් එකෙන් අපි මමට දාලා අන්තිමට දාලා දැන් අපි යන්නේ මේ දෙහිඅත්ත කණ්ඩිය පැත්තට. අයියගෙන ඉඳන් පොළොන්නරුවට එන පාරේ තමයි අපි යන්නේ දැන්. අපි අද ගෙදර යන්නේ නැහැ. අපි කොහොම හරි මේ පැත්තේ තව බලන්න දේවල් තියෙනවා. ඒ ටික බලලා තමයි අද හෙට තමයි අපි ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් ඉන්නේ මහියංගණය පොළොන්නරුව පාරේ. පොළොන්නරුව පැත්තට තමයි අපි දැන් යන්නේ. අද රෑ හිතාගෙන ඉන්නේ පොළොන්නරුවට ටිකක් මෙහෙන් සිරිපුර කියන පැත්තේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. මේ පාර නම් පට්ටම ලස්සනයි. මාරම ලස්සනයි මේ පාර. දෙපැත්තම ගස් තියෙනවා. මාරම ලස්සනයි. හරි ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිරිපුරට. අපි දැන් මේ යන්න ඒ ගෙදර තමයි බැලුවේ. මේ රමල්ලාගේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගෙදරක තමයි අපි අද නවතින්න හිතාගෙන ඉන්න රෑ. ඒකට තමයි යන්නේ. අපි ගිහින් බලමු. දැන් ඉන්නේ සිරිපුර ටවුන් එකේ. මේ තියෙන්නේ සිරිපුර.